මේ කණුතරක් තියෙනවා ඔබලා දකින්න ඇති. මේ කණු හතරේ ඉඳන් මේ බටහිර දොරටුව මේ විදිහට තමයි පේන්නේ. මේ මෙතනින් තමයි මේ කියන නාගීන් එනවා කියලා කියන්නේද? මම අද ඔබට කියන්නේ මේ ඔබට පේනවා ඇති බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහසෑය. මේ මම දැනට ඉන්නේ මේ බටහිර දොරටුව ඉදිරිපිට. ජනප්‍රවාදයේ ගොඩක් තැන්වල සඳහන් වෙනවා. ඒ වගේ ගම්මු කියන මේ දොරටුවෙන් රුවන්වැලි සෑය වන්දනාමාන කරන්න එන්නේ නාග ලෝකේ නම් පැමිණෙන නාගීන් කියලා. ඇත්තට මේ දොරටුව වහලා තියෙන්නේ ඒකයි. ඒ නිසා මේ නාගීන් එනවා කියන තැන ඔබ දැකලා නැතු ඇති. මේ හිටියා වයසක 100 කෙනෙක් ඇස් දෙකටම දැකලා තියෙනවා කිව්වා. මේ නාගීන් ඇවිල්ලා ඒ පුරුණකින් දුවණය කරද්දී මනුස්ස වේශයකට පෙරලෙනවා. ඊට පස්සේ තමයි ඇවිල්ලා මේ වන්දනාමාන කරන්න කියලා. අපි දැන් පොඩක් ඒක බලමු ගිහිල්ලා. මේ බටහිර දොරටුවෙන් ඉස්සරහට යද්දි මේ විදිහට පඩිපෙල් ටිකක් අහු වෙනවා. මේ විදිහට. ඊට පස්සේ මම ඔබට පෙන්නන්න ඕනේ මේ තියෙන්නේ මේ පඩිපෙල් ටිකේ මේ විදිහට ආවද මේ වගේ දිය අගලක් තියෙනවා. ඒක බහින්න දැන් වතුර පිරීලා තියෙන්නේ. කොහොමද යන්න වෙනවා ඒ තැනට පෙන්නන්න. මෙන්න මේ කණු හතරක් තියෙනවා ඔබලා දකින්න ඇති. මේ කණු හතරේ ඉඳන් මේ බටහිර දොරටුව මේ විදිහට තමයි පේන්නේ. මේ මෙතනින් තමයි මේ කියන නාගීන් එනවා කියලා කියන්නේද? දැකලා තියෙනවලු 100 කිව්වේ. මේ මෙතනින් තමයි ඒ දොරටුව තියෙනවා කියලා කියන්නේ. ඒකයි මේ කණු හතරකුත් දාලා තියෙනවා. මේ තැන. මේ මෙතනින් නාගීන් ඇවිල්ලා ඊට පස්සේ මේ පොඩි හඩිපාරක් දිගේ යනවලු මේ අනිත් පොකුණට. ඒ කියන්නේ මේ හඩිපාර දිගේ මේ විදියට යනවලු පොකුණට. මේ පොකුණෙන් ස්නානය කරද්දී තමයිලු මනුස්ස වේශයකට හැරෙනවා කියන්නේ. පොඩක් බලමු ගිහිල්ලා එකක්. මෙන්න මේ පොකුණ. මේ පොකුණ පේනවා ඇති. දැන් වතුර පිරීලා හොඳටම. මේ නාගීනේ දොරටුවෙන් ඇවිල්ලා මේ පොකුණෙන් ස්නානය කරද්දී තමයි මනුස්ස වේශයකට හැරෙනවා කියන්නේ. මේ පේනවා ඇති. මෙන්න මේ විදිහට ළඟට නෑ යන්න බෑ වතුර ගොඩක් පිරලා තියෙන්නේ. ඊට පස්සේ මේ පොකුණෙන් ස්නානය කරලා මනුස්ස වේශයකට මෙයාට පස්සේ නැවතත් ඒ අඩිපාර දිගේ තමයි යනවා කියන්නේ. ඊට පස්සේ ආපහු ඒ අඩිපාර දිගේම ඇවිල්ලා ඒ මනුස්ස වේශයෙන් තමයි මේ නාගීන් එනවා කියන්නේ. දැන් ඒ පොකුණේ නාපු ගමන මෙතනින් යන්න අමාරුයි. ඒ ඇවිල්ලා මේ ඉදිග ඇවිල්ලා මේ පඩිපෙළ ඔස්සේ තමයි මේ තියෙන බටහිර දොරටුව. ඒ ඇවිල්ලා එයාලා තව විශේෂත්වයක් කරනවලු. මේ රුවන්වැලි සෑය වන්දනාමාන කරන්න ඉස්සෙල්ලා පාද දෝවණය කිරීමක් කරනවලු. ඒ පාද දෝවණය කරන තැනත් මම පෙන්වන්න. මේකෙන් තමයි එයාලා පාද දෝවණය කරනවා කියන්නේ. මෙන්න ඒකෙන් තමයි පාද දෝවණය කරලා මේ දොරටුවෙන් තමයි එයාලගේ ඵල සම්පන්න භාවයෙන් ඇතුල් වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඉන්න තවමත් හාස්කම් තියෙන මේ පුදබිම වන්දනාමාන කරන්න මේ නාගින් පැමිණෙන්නේ කියලා. අපි කතාවත් ඉක්මනට මේ සීයාගේ කතාවත් අපි දානවා.
දැනට ඒ සීයා කිව්ව විදිහට තමයි අපි මේ පෙන්වුවේ. මේක පිළිගන්න එක නැති එක ඔබලට බාරයි. ජනප්‍රවාදයේ සඳහන් වෙන කරුණුයි ගම්වාසී කියන දේවලුයි තමයි මේ කිව්වේ. හැමෝම කියන කතාවක් තමයි මේක. නාගින් වන්දනාමාන කරන්න එනවා කියන එක. ඒ තොරතුරු ටික තමයි අද ඔබලට ගෙන ආවේ. මේක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මේ වගේ හාස්කම් පිරි වීඩියෝ ළඟදීම ඔබලට බලන්න අපි දානවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.